අස්සලාමයි ටික. ඉතින් අද අපි මාදුකගේ සවාරියක් යන්නයි හදන්නේ. මන් දන්නවා ඔයාලට මේ වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ ක්ලිප් එක දැක්ක ගමන්ම යන්න ආස හිතෙනවා කියලා. ඉතින් ඒක නිසාම අපිට මේ ගමනට ගිය බජට් එකත් මෙන්න මේ වීඩියෝ එකෙන්ම ඔයාලට මං කියනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. සාමාන්‍යයෙන් ඔයා කොළඹ ඉඳන් යන කෙනෙක් නම් උදේ 7:00 වෙද්දි ගමන යන පිටත් වුණා නම් හොඳටම ඇති. අපි නම් මේ ගමන යන පිටත් වෙද්දි 8:09 විතර වුණා. ඒ වෙද්දිත් හොඳටම ඉරෙලිය වැටලා තිබ්බේ. සාමාන්‍යයෙන් මේ ගමන පැය 1:00ක විතර ගමනක්. ඉතින් ඔයාලට ලේසි බෝට් සෆාරි එකක් යන කට්ටියව කන්ටැක්ට් කරගෙනම එතනට යන එක. මේ ගමන යන්න 12 දෙනෙක් ඉන්නවා නම් වඩාත් හොඳයි. ඒ අය කියලා මම ඉස්සරහට කියන්න. ඉතින් මේ අපි කට්ටිය එකතු කරන් යන ගමන්. ඉතින් මේ ඉන්නේ හස්බන්ඩ්ගේ අක්කා. එයාව ගන්න අපි කිරිබත්ගොඩටම ආවා. ඒක නිසාම අපි කඩවත එන්ට්‍රන්ස් එකෙන් තමයි හයිවේ එකට දැම්මේ. ඉතින් මේ ඉන්නේ අපේ සෙට් එක. අපේ සෙට් එකේ 5 දෙනෙක් හිටියා. අනුහස්ගේ අක්කයි මල්ලි මගේ නංගී තමයි මේ ගමනට එකතු වුණේ. ඉතින් අපේ අනුහස්ගේ බර්ත්ඩේ එක තිබ්බෙත් මේ දවසේම තමයි. ඒ කියන්නේ අප්‍රේල් 12. ඉතින් මේ කට්ටිය වට වෙලා කන්නේ අනුහස්ට කවන්නේ අපි රෑ 12ට කපපු කේක් එක තමයි. ඔන්න අපි අපේ පළවෙනි ගෙවීම කරන්න පටන් ගත්තා. හයිවේ එකට රුපියල් 500ක් අපි ගෙව්වා. අපි 5 දෙනයි ආවේ කිව්වට 5 දෙනෙක් නෙමෙයි මෙතන 6 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. කොළඹ ඉඳන් මෙහෙටම මෙයා අපිත් එක්ක එල්ලිලානේ ඇවිල්ලා තියෙන්නේ. Google Map බලාගෙන ආවම ඉස්සරහට වෙන්නන පාර. ඉතින් මෙන්න මේ වගේ අකරතැබ්බක් වෙනවා හොඳේ. ඉතින් පොඩ්ඩක් විතර අපිට පාර වැරදුනා. ඒ වුණාට මැප් එකේ තිබ්බ තැනට තමයි අපි ආවේ. එයාලා දාන ලොකේෂන් එකට ලං වෙලා අතුරු පාරවල් වලට දාන්න කලින් එයාලට කෝල් එකක් ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. ඉතින් පැය එකමාරක ගමනකට පස්සේ ඔන්න අපි තැනට ආවා. ඉතින් මේ මාතකගේ බෝට් සෆාරි එකට තමයි අපි යන්න හදන්නේ. මං කලින් ඔයාලට කිව්වා නේද මේ ගමනට 12 දෙනෙක් ඉන්න එක ගොඩක් හොඳයි කියලා. මොකද මේ බෝට් එකටම යන්නේ අපිට රුපියල් 6000යි. ඒ කියන්නේ මේ සෆාරි එක ගිහින් යන්නේ අපිට රුපියල් 6000යි. ඉතින් මේ 6000 12 දෙනෙක්ගෙන් බෙදුවොත් එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 500යි. මේ ජැකට් දාන එක අනිවාර්යම නැහැ. ඒ වුණාට ඔයාලගේ ආරක්ෂාව ඔයාලට වටිනවා නම් මේ ජැකට් දාගන්න එක හොඳයි. ඉතින් පීනන්න දන්නව නම් ජැකට් දාන්න ඕනේ නැහැ. පීනන්න දැනගත්තත් ඔයා ජැකට් දාගෙන හිටියත් මේකට වැටෙන්නේ නැතුව ඉන්න තරමට තමයි හොඳ. මොකද ඔයාලා දන්නවනේ මාදුගගේ කවුද ඉන්නේ කියලා. මේ මාදුගග ඒ වගේම ඒ අවට ප්‍රදේශය ගැන මම පුංචි විස්තරයක් මෙන්න මේ විදිහට කරන්න. මේ අවට දූපත් 64ක් තිබිලා තියෙනවා. ඒ දැන් තියෙන්නේ දූපත් 24කට ආසන්න ප්‍රමාණයක් තමයි. ඒ වයින්ුත් මිනිස්සු ජීවත් වෙන්නේ දූපත් 5ක විතරයි. ඒ වගේම මේ අවට කඩලාන වර්ග 18ක්ම තියෙනවා. මාළු වර්ග 22ක්ම මේ මාදුගගේ ඉන්නවලු. එහෙම තමයි මේ කට්ටිය කියන්නේ නම්. ඔන්න අපි කඩල් ගස් වලින් හැදුන ස්වභාවික ටනල් එකකින් තමයි ඔන්න යන්න හදන්නේ.
යදින් තමයි යන්න තියෙන්නේ. දකුණු පැත්තේ දූපතට කියන්නේ මේරළ දුව කියලා. වම් පැත්තේ දූපත වඩ දුව. මේ දූපත් දෙක මැදින් ස්වාභාවිකව හැදිලා තියෙන කඩුලාන ටනල් එක ඇතුළෙන් තමයි දැන් යන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපි මේ වගේ ට්‍රිප් එකක් ආවහම අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අපි ගත්ත වීඩියෝස් ෆොටෝස් තමයි. ඉතින් ඒක තමයි මේ මාරු වෙවි අපි මේ ලස්සන තැන්වල වීඩියෝ ක්ලිප්ස් එතකොට ෆොටෝස් ගන්න මාරු වෙවි පොරකන්නේ. මේ බෝට් රයිඩ් එකත් පැය එකමාරක ගමනක්. ඉතින් දූපත් 24ක්ම තියෙනවනේ බලන්න. ඉතින් දූපත් 24න් සාමාන්‍යයෙන් වැඩිපුරම නෝට් වෙන්නේ දූපත් කිහිපයක් විතරයි. ඉතින් ඒ කිහිපයක වීඩියෝ ක්ලිප්ස් තමයි අපි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒකට කියන්නේ සතපහේ දූපත කියලා. අර කොණම් කුට්ටම නාට්‍යම අර සාන්තුතියක් අර ඇවිල්ලා කුඩ වට්ටියක් තියන්නේ මේ පුතන් කියන දේවාලයට තමයි. මේකේ දේවාලයක් විතරයි තියෙන්නේ. මේකේ පොඩිම දූපත තමයි මාදුවන්නේ. ඔව් මේ අයියා කියපු විදිහට මේ දූපත තමයි මේ මාදුගගේ තියෙන පොඩිම දූපත. ඉතින් මේකට සතපහේ දුව කියලත් එහෙම නැත්නම් සතපහේ දූපත කියලත් කියනවා. ඒ විතරක් නෙමෙයි දේවාල දූපත කියලත් කියනවා. මේක වසර 200ක් විතර පරණ දේවාලයක්. මේ තියෙන්නේ මාදුව පාලම. අහුංගල්ලේ ඉඳන් මාදුවට එන්නේ මෙන්න මේ පාලමේ තමයි. මේක ගොඩාක් දුරට දිරලා තියෙන්නේ. ඒ කියන්නේ යන්නම බැරි තරම්. ඉස්සර ට්‍රීවිල් එහෙම මෙන්න මේ පාලමේ ගියාලු. දැන් යන්නේ ස්කූටර් එකක් එහෙම නැත්නම් බයික් එකක් බයිසිකල් එකක් ඒ වගේ තමයිලු. ඒකත් යන්නේක ගොඩක් භයානකයි කියලා තමයි මෙයාලා කියන්නේ.
අපි දැන් කීයකටද යන්නේ? සාමාන්‍යයෙන් අපි දැන් ටිකට දූපත් 6-7ක් පහු කරලා තියෙනවා. අපි ටුවර් එකකට 10ක් 12ක් වගේ තමයි හම්බ වෙන්නේ. සම්පූර්ණ දූපත් වල ඇවිදින්න දවස් දෙකකුත් මදි. මාදුවගේ තියෙන ලොකු දූපත. මාදුව කියලා කියන්නේ මේකේ පවුල් 200ක් 250ක් වගේ ජීවත් වෙනවා. මේ හැමෝගෙම පාලනය කියන්නේ තමයි දූපතට එන්නේ. පාලනය යන්න පුළුවන් වාහන යන්න පාරක් වාහන එන්න පාරක් නෑ. ඉස්සර නම් ට්‍රීවිලරයක් වගේ තමයි ට්‍රීවිලරයක් එහෙම ගියා. දැන් මේ පාරේ දැන් යන්න බෑ. දැන් බයිසිකලයක් විතරයි යන්නේ. ඒත් අවදානම්. එතකොට දැන් ඔය ගමේ ඉන්න මිනිස්සුන්ට හදිස්සියකට වාහනයක් නැහැ. ඔතනින් ඔය ඇත්තටම මෙතෙන්ට එන්න ඕනේ නැත්නම් මේ වගේ බෝට් තියෙනවා ඒගොල්ලෝගේ. ඒ බෝට් වල හැමදේම කොට බිමට යන්නේ. මේක පන්සල් දෙයක් තියෙනවා, ඉස්කෝලයක් තියෙනවා, ඩිස්පෙන්සරියක් තියෙනවා, සමුපකාරයක්. ඔලිකුත් තියෙනවා. අපි සෑහෙන දේවල් දිලා හදාමාට කලින් ඉස්කෝලේ යනවා. මේකේ දූපතටම තියෙන්නේ පන්සල විතරයි. මේ දූපතරම අපි දැන් මේ යන්නේ කොත්දුව රජමහ විහාරයට. අවුරුදු 2500ක් විතර පරණ විහාරයක් තමයි මේ තියෙන්නේ. මේ විහාරස්ථානයේ තමයිලු දළදා වහන්සේ සංගවාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් මේක සංගවාගෙන ඉඳලා තියෙන්නේ කොත් 21කින් දවසින් දවස කොතෙන් කොතට මාරු කරලා තමයිලු මේ දළදා වහන්සේ සංගවගෙන හිටිය කියන්නේ. ඓතිහාසික වටිනාකම් බොහොමයක් ඇති මේ විහාරස්ථානයේ මෙන්න මේ පේන බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ දේවානන්ද පියතිස්ස රජුරෝ කියලා මේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා තමයි අපිට කිව්වේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස් ඵල වලින් ඵලගත් 32 වෙනි බෝධීන් වහන්සේ තමයි මෙන්න මේ ස්ථානයේ රෝපණය කරලා තියෙන්නේ. ඒ වගේම හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ලංකාවට දළදා වහන්සේ වඩම්මවන අවස්ථාවේදී එවකට ඒ කාලයේදී රටේ තිබ්බ තත්වයක් එක්ක මේ දළදා වහන්සේ මෙයාලට සංගවන්න සිද්ධ වෙනවා. ඒකට තෝරගන්නේ මෙන්න මේ දූපත. මේ දූපතේ වැලි වලින් කොත් 21ක් හදලා දවසින් දවස කොතෙන් කොතට මාරු කරලා මං කලින් කිව්වා වගේ තමයි හංගගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසාම තමයි මේ දූපතට කොත්දුව කියලා කියන්නේ. ඊට පසු කාලීනව බලපිටිය මහවලව්වේ මුදලිතුමා විසින් මේ ගොඩනැගිලි සංඝවාස ඒ වගේම දාගැබ් මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ.
ඔය ඈතින් පේන්නේ ඉස්සකොටු. රෑට ඉස්සෝ ලාම්පු එළියට තමයිලු ඔය කොටු වලට එනවා කියන්නේ. මෙන්න මේ ඉන්න යාළුව අඳුරනවද බලන්නකෝ. ඉතින් අපිත් එක්ක කාර් එකේ එල්ලිලා ආපු යාළුවා ආවේ එයාගේ අයියා බලන්න වෙන්න බැරිද? බලන්නකෝ වීඩියෝස් වලට hina වෙලා ඉන්න ලස්සන එයා. ඉතින් මේ විදිහට වීඩියෝස් වලට hina වෙලා මේ විදිහට කට අරන් හිටියට අඩි 15ක් 20ක් ලොකු වුණාට පස්සේ මේ විදිහට මට තියාගන්න පුළුවන් වෙයිද? නැත්තම් මම මෙයාගේ ගොදුරක් වෙයිද? මෙයාට මාව එක කටකටත් මදි වෙයි. සමහර අවස්ථා අපිට හම්බ වෙන්නේ ජීවිතේටම එකපාරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව මග අරගන්න බෑනේ. ඉතින් මේ අවස්ථාවත් එහෙම එකක් කියලා හිතලා මම මගේ බය පැත්තක තියලා මෙයාව මගේ කරට ගත්තා. මෙයාව එහෙම නිකන් අල්ලන්න දෙන්නේ නෑ හොඳේ. රුපියල් 1000ක් මේ අයියා අපෙන් ගත්ත මෙයාව මෙහෙම බලන්න ගත්තට එක්කෙනෙක්ට 1000යි වෙන්න ඇති. මොකද මම විතරයි බෝට් එකකින් ගිය අයගෙන් මෙයාව ළඟට ගත්තේ. ඊට පස්සේ අපි මේ ගියේ ෆිෂ් තෙරපි කරන තැනට. මෙතන එක්කෙනෙක්ට 300ක් වගේ ගණන් තමයි වෙන්නේ. ඒ වුණාට අපිත් එක්ක ගියේ කවුරුත් කැමති උන්නේ නැහැ. ෆිෂ් තෙරපි කරන්න කවුරුත් ඒකට උනන්දුවක් උනේ නැහැ. මටත් ඒ වෙලේ එච්චරටම ඒක ගැන කැමැත්තක් තිබෙන්නේ නැහැ. මම කොහොමත් කලින් කරලත් නැහැ. ඉතින් ඒක ගැන වැඩි උනන්දුවක් තිබෙන්නේ නැති නිසා අපි ගියා කුරුදු දූපත පැත්තට. මීට කලින් මම මාදුගගේ ඇවිල්ලා තියෙනවා. මේ බෝට් රයිඩ් එක ගිහිලා තියෙනවා. එතකොට නම් මට මතක විදිහට මම ආවේ කුරුදු දූපත කියලා මේ වගේ තැනකට නම් නෙමෙයි කියලා මට හොඳට මතක තියෙනවා. ඒ වුණාට මේ බෝට් එකේ එක්කෙනා අපිව එක්කන් ආවේ මෙන්න මේ තැනට. ඉතින් අපි බලමු මේ කුරුදු වල කතාව කොහොමද කියලා. ගන්න අපි බොරල් කොළඹ සීනි නෑ තමයි. අනේ අපි ගමෙන් මොකද මතක මේ දෙකේ කුරුළු ගහන කොටසක් මේ ගෲප් දෙකක් තියෙනවා. මුලින්ම අපි ගෲප් එක සොයන්න අයින් කරගන්නවා. මේ උඩුපත් අයින් කරන එක හැමකට ගන්න එක පොරවට ගන්න. මේ තියෙන පිටල කැල්ලක්. මේ පිටල කැල්ලේ බුරුල්ලට මේ වගේ වදින්න ඕනේ. මෙන්න මෙතන පස්සේ පුත්තලියෙන් බුරුල් වෙනවා. අරක පිත්තල කැල්ලන්නේ. පිත්තල.
යකට කැලලකින් මෙද්ද සුළු කොත්ත කළු වෙනවා. ඒ නිසා මේ පිත්තල කැලලකින් උනේ මදි. එතකොට පොත්තට කිසිම හානියක් වෙන්නේ නැහැ. බේම රෝල් වෙනවා. ඊට පස්සේ අපි කැමරට ගන්නෙ මේ තියෙන පුරුදු තෙල් එක. මේ තෙල් එක ඉඳ ගන්න පුරුදු පොළ වලින් පොළ කිලෝ 200ක් ඕනේ මේ තෙල් ලීටරයක් ඉඳ ගන්න. මේ බෝඩ් එකේ තියෙන විදිහට බොයිලර් වල දාලා තම්බලා වාෂ්පින් ටික තමයි තෙල් වලට ගන්නෙ. ගොඩක් හොඳයි මේ තෙල් එක ඔලුව එකක්ම කරද්දී මේ නල් දෙපැත්ත පොඩ්ඩක් ගාලා මසාජ් කරාම හොඳයි. දත් කැක්කම කරනවා කොටන් බටන් එක පොඩ්ඩක් තව දත් මුල තියන්න ඕනේ. සිලිකොන් දත් කැක්කම අඩු වෙනවා. සෙම හැදිච්චලාට හදරු නොතර එකක් නටවලා නොතර තෙල් බුද්ද එකක් දාලා උමාලේ එල්ලුවාම හොඳ බරගතිය අඩු වෙනවා. සෙම බුරුල් වෙනවා. සිද්ධාලේ පායඩික් සෙක්ස් ඔයිල් වල දෙනවා. මාදුරණක් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ස්ප්‍රේ කරන මුද්ලයක් අරගෙන වතුර එකක් පිරෙන්න දාලා කුණුතෙල් බිඳ 5ක් විතර දාලා උඩ කලවක් කරලා ගේ පුරා ස්ප්‍රේ කරා නම් හරි සුවඳයි. ඒ සුවඳට මාදුරු එහෙම ඉන්නේ. අපි ළඟ තියෙන අපේ සාධන සම්බන්ධයෙන් හදපු. ඔයාලට කැමති නම් කරලා ගන්න පුළුවන්. මේ තියෙන වේලපු කුණුතු කෑලි. මේ තියෙන කුඩු එක. මේ කුඩු එක උනතුරු දාලා සම්බරතය බොන තේ එක හැදුවේ. කොලෙස්ටරෝල් වලට දී වැඩි ආවට හොඳයි. මේ තෙල් එක මේ ඕනම එකක් රුපියල් 400ක් වෙනවා. මේ තෙල් එකනේ. ඔව්. මේක කුඩු එක කැමරට දාන්න පුළුවන්. තේ එකක් හදන්න බොන්න පුළුවන්. කොලෙස්ටරෝල් වලට දී වැඩි ආවට එහෙම හොඳයි. ඕගොල්ලන්ට මොනවද ඕන? හරියෝ? තෙල් එකක් ගන්න. තෙල් එකක් ගන්න. ඔකද දෝනේ? ඔව් ඒක විතරයි. ඉතින් කුරුදු දූපත තමයි අපි බලන්න ගිය අන්තිම දූපත. ඉතින් මේ යන්නේ අපි අපේ ගමන ඉවර කරන්න. ඉවරයි කිව්වට අපේ ට්‍රිප් එක මාදුගගෙන් ඉවර වුණේ නැහැ. මොකද අපිට තව වෙලාව ඉතුරු වෙලා තියෙනවා. මොකද අපි ආවේ වන් ඩේ ට්‍රිප් එකක් නේ. ඉතින් අපි හිතුවා කැස් බෑව බලන්න යන්න ඕනි කියලා. අපිට ළඟම තිබ්බේ මෙන්න මේ තැන. ඉතින් මෙන්න මේ තැනට අපි ගියා. මෙතන චුට්ටක් ගණන් වැඩි. මෙතන රුපියල් 500ක් වුණා ටිකට් එක. තව තැන් තියෙනවා. හැබැයි ඒ තැන්වල රුපියල් 250ක් 200ක් වගේ තමයි වෙන්නේ. මොකද අපි නවත්තලා ගණන් ඇහුවා. සමහර විට මෙතන තියෙන දේවල් එතන නැති වෙන්න පුළුවන්. හැබැයි මෙතන අර මම දැකලා තියෙනවා වීඩියෝස් වල කැස්බෑ පැටව් අතට ගන්න දෙනවා. එහෙම යාලා කැස්බෑ පැටව් අතට ගන්නවත් දුන්නේ නැහැ. ඒත් මට හිතුණා මෙතන තියෙන දේවලුත් එක්ක ඒ ගාන සාධාරණයි කියලා. මොකද ගොඩාක් කට්ටිය මෙතනට එකතු වෙනවා. ඒ වගේම මේ තැන මාරම ලස්සනට හදලා තියෙනවා. ඉතින් එන්න මාත් එක්ක මෙන්න මේ කැස්බෑ වගේ බඩ ඇතුළට යන්න. කැස්බෑ වගේ කට ඇතුලෙන් උගුරට ගිය ගමන්ම අපි ටිකට් ගත්තා. මොකද බඩ ඇතුළට යන්න ටිකට් ගන්නවා. ඉතින් එක්කෙනෙක්ට රුපියල් 500යි උනේ. 5 දෙනාටම 2500ක් ගියා.
ඊට පස්සේ දන්නවනේ ඉතින් අපි කොහෙන්ද එළියට ආවේ කියලා. ඉතින් මේ තියෙන්නේ කැස්බෑ බිත්තර. ඇත්ත බිත්තර නෙමෙයි. මේවා හදපුවා. ඇත්ත බිත්තර ඉස්සරහා තියෙනවා. එන්නේ යන් අපි බලමු. ඉතින් කැස්බෑ යාළුවන්ගෙන් අපිට ඉස්සෙල්ලාම හම්බුනේ මෙන්න මේ යාළුවව. මෙයා ඇලී වර්ගයට අයත් කැස්බෑවෙක්. මෙයාට අවුරුදු 5ක් විතර වෙනවලු. ඉතින් මෙයාව නම් හොඳට දාන්නේ නැහැලු. මොකද මෙයාගේ පොඩි ආබාධයක් තියෙනවා කියලා තමයි කිව්වේ. ශ්‍රී ලංකාවට ආවේනික කැස්බෑ වර්ග 5ක් ඉන්නවා. ඉතින් ඒ වර්ග 5ේම බිත්තර මෙන්න මෙතන තියෙනවා. බටු කැස්බෑවා, පොතු කැස්බෑවා, එතකොට කොළ කැස්බෑවා, ඔලුගෙඩි කැස්බෑවා, එතකොට තව අන්තිමට දාර කැස්බෑවා. මෙන්න මේ 5 දෙනා තමයි ලංකාවට ආවේනික කැස්බෑ වර්ග 5. ඉතින් මෙන්න මෙතන තමයි තියෙන්නේ ටැංක් එක දාලා වැලි වලින් වහලා තියෙන්නේ මෙයාලගේ බිත්තර. මේ කැස්බෑ වර්ග 5ේම බිත්තර මෙතන තියෙනවා. එයාලා එළියට එන දවසත් එක්කම බෝඩ් වල ලියලා තමයි තියෙන්නේ. මෙතන ඉන්න ලොකු කැස්බෑව ගොඩක් ඉන්නේ එක එක අනතුරු වෙච්ච අය. ඒ කියන්නේ ෂාක් ඇටැක් එකක් එහෙමත් නැත්නම් ඔය එක මාළු දැල් වල පැටලිලා ඒ වගේ තව බෝට්ටු වල තටු වලට නැව් වල තටු වලට හවුවෙලා එන්නේ. එහෙම වෙච්ච අය තමයි මෙතන ඉන්නේ ගොඩක් අය. එයාලට කිමි දෙන්න අමාරුයි, මුහුද යන්න අමාරුයි. සමහර අය ඉන්නවා හොඳ කරලා යවන්න පුළුවන් අය. ඉතින් එයාලව මෙයාලා තියාගෙන හොඳ වුණාට පස්සේ එයාලව යවනවා කියලා මෙයාලා කියනවා. ඉතින් මෙතන එහෙම 6 හිටියා, මං දැක්කා 6ක් 7ක්ම එහෙම අය හිටියා. ඉතින් එහෙම හොඳ කරලා යවන්න බැරි අයත් ඉන්නවා මෙතන. ඉතින් එයාලා මෙයාලව බලා ගන්නවා. ඒකට තමයි මං හිතන්නේ මෙයාලා අපෙන් ටිකට් එකක් ගන්න. මෙයාලට මං හිතන්නේ ලොකු වියදමක් යනවා ඇති මෙයාලව බලා ගන්න, මෙයාලගේ බෙහෙත් වලට. ඉතින් ඒ ටිකට් එක ඒ අතින් බලද්දි සාධාරණයි නේද? ඉතින් මේ කැස්බෑවොන්ගේ ආසම කෑම ජෙලිෆිෂ් ලලු. ඉතින් මෙයාලා මුහුදේ තියෙන පොලිතින් බෑග් වලට රැවටෙනවලු ජෙලිෆිෂ්ලා කියලා. එයාලා ඒ පොලිතින් බෑග් කාලා ලෙඩ වෙච්ච අයත් මෙතන ඉන්නවා. ඉතින් අපේ කට්ටියගේ වැඩ නිසා මේ සත්තු විඳවනවත් අපි දැක්කා. ඉතින් එයාලා මුහුදේ නිදහසේ ජීවත් වෙන්න ඕන සත්තු මෙතන ටැංකියක කොටු වෙලා ඉන්නේ අපේ කට්ටියගේ වැඩ නිසාම තමයි නේද?
වගේම බිත්තර වලින් එළියට ආපු චූටි පැටව්. ඉතින් මෙයාලව බලන්න හම්බ වෙන්නේ ගොඩාක් කලාතුරකින්. ඇත්තමයි මම මේ ළඟටම දකින පළවෙනි පාර. ඔන්න ඊට පස්සේ අපි ගියා මෝරගේ කට ඇතුළට. ඉතින් මෝරගේ කට ඇතුළට මෙන්න මේ විදිහට තමයි ගියේ. ටිකක් කරුවලයි ලස්සනයි. හැබැයි මේතන මාරම ලස්සන විදිහට මේතන හදලා තියෙනවා. ඇත්තටම මාරම ලස්සනයි. වීඩියෝස් ෆොටෝස් වලට මාරම ලස්සන තැන. නෑ මම වීදුරුවේ ඇල්ලුවේ නැහැ. ඒ වීඩියෝ එකට පේන්නේ මං අල්ලනවා වගේ මම අත දුරින් තියාගෙන අත දික් කරගෙන ඉන්නේ වීදුරුව අල්ලලා නැහැ. ඔන්න බට බයින්න නම් එපා. ඔන්න ඊට පස්සේ අපි එතනින් එළියට ආවා. ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. ඒ අතර මැදදී ලස්සන බීච් දැක්කා. එතකොට අපේ කට්ටියට නාන්නම ඕනෙමයි කිව්වා. ඉතින් බීච් එක ටිකක් බලලා නාන්න කියලා හිත හදාගත්තා. ඊට කලින් අපි බඩගින්න නිවා ගන්න බෑ. ඉතින් කන්න මේ තැනට තමයි ගියේ. ඇත්තටම මේ තැන්වල නම් ඇත්තටම මතක තියාගන්නත් බැරි වුණා. ඒ තරම් ආසාවෙන් අපි ගමන එන්ජොයි කරා. හැබැයි මෙතන ලස්සන ෆොටෝ ලොකේෂන් ගොඩාක් තිබ්බ. Getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. Summer love, you have no idea what you did to me. Summer love, didn't care that we weren't meant to be. You were mine, I was yours. Take me back once more.
කලින් දවසෙම ලොකු ඇස්සක් තිබ්බට එදා දවසේ සෑහෙන්න තද අවුවක් තමයි තිබ්බේ. පොඩක් ඉවසන් ඉන්න අමාරුයි ඒ අවුව නම්. ඉතින් ඉක්මනටම ෆොටෝස් ටික අරන් අපි ඇතුළට ගියා. අපිට කෑමවලට නම් ගියේ මුළු ගාන රුපියල් 5700ක් වගේ අපි 5 දෙනාටම. ඉතින් ඕඩර් කරපුවා නම් එහෙම ලොකුවට මතක නැහැ. වීඩියෝස් වලත් ඒවා නැහැ. ඒවා වීඩියෝ කරෙත් නැහැ ගොඩක් ඒවා. ඉතින් අපි ඔක්කොටම ගියේ 5750ක් ඒ වගේ ගාණක් තමයි ගියේ. ඒක අපි බජට් එක විදිහට ගන්න නැහැ කියලා හිතුවත් ඒකත් ගත්තා. ඊළඟට අපි බීච් එකට පොඩ්ඩක් ගියා. කට්ටියටම නාන්න ඕනි කිව්වනේ. ඉතින් කට්ටියම නාන්න තමයි ගියේ. ඉතින් නාලා ඔක්කොම කරලා ඉවර වෙලා ඉතින් අපේ කට්ටිය යන්න ලෑස්ති වුණා. ඉතින් අපි දැන් බලමු අපිට ගිය සම්පූර්ණ වියදම කොහොමද කියලා. අපිට සම්පූර්ණ වියදම ගියා 16600. ඉතින් 16600 5 දෙනාගෙන් බෙදුවාම එක්කෙනෙක්ට උනේ 3320යි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපිව subscribe කරලා තියාගන්න. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් එච්චරයි bye. Thank you for watching.